හෙලෝ හැපිනස් සීකර්ස් ඔන්න අදත් මං ඔයාලත් එක්ක මට හමුණ අලුත් ලිප්ස්ටික් එකක් ඔයාලත් එක්ක ට්‍රයිඅවුට් කරන්න තමයි හදන්නේ. ඉතින් මේක ෂේඩ් එක ටිකක් ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් මෝව් බ්‍රවුන් පැත්තටත් යනවා. ඉතින් මේක Wet n Wild බ්‍රෑන්ඩ් එකේ Mochailicious කියන මැට් ලිප්ස්ටික් එක. මේ දැන් ඔයාලා දකින්නේ එක කෝට් එකකින් එන කලර් එක. මං ලිප්ස්ටික් ගන්න කලින් මගේ ලිප්ස් ප්‍රෙප් කරගත්තා. මගේ ලිප් බාම් එක ටිකක් ගාලා තියලා. මම මේක ගත්තේ Blush by Rush කියන TikTok page එකෙන්. මම ලින්ක් කරන්නම් එයාලගේ page එක. ඒ වගේම මේකේ මිල 3500ක් වුණා. ඉතින් අපේ බ්‍රවුන් ස්කින් එකට හරි ලස්සන කලර් එකක් කියලා ඔයාලට පේනවා ඇති. Wet n Wild බ්‍රෑන්ඩ් එක මං හිතන්නේ USA බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒක චයිනා මට මතක නෑ අනිත් රට ඒ රටවල් දෙකෙත් තියෙනවා. ඒ හින්දා මේ ලිප්ස්ටික් එකේ ගහලා තිබ්බනම් made in China කියලා. දැන් මං ඔයාලට පොඩි බඩක් කියන්න යන්නේ. මුලින්ම අපි hand swatch කරලා බලමු මේ ලිප්ස්ටික් කලර් එක. ඔන්න දැන් මගේ අතේ තියෙනවා MAC Cosmetics ලාගේ Whirl කියන ලිප්ස්ටික් එක. මං ගාව MAC Cosmetics ලාගේ shopping haul එකකුත් තියෙනවා. ඔයාලත් එක්ක share කරගන්න. ඔන්න බලන්න මං දැන් ඒකත් hand swatch කරනවා MAC Cosmetics ලාගේ Whirl කියන ලිප්ස්ටික් එක. බලන්න දෙකම එක සමානයි කලර්ස් දෙක. ඉතින් ඔයාලා දන්නවනේ MAC Cosmetics ලාගේ makeup items ටිකක් ගණන් වැඩි. හැබැයි MAC එකේ මේ Whirl කියන කලර් එකට හොඳ ඩූප් එකක් කියලා හිතනවා. ඒ කියන්නේ එක්ස්පෙන්සිව් දෙයට ළඟින් යන ගණන් අඩු දෙයක් කියලා හිතනවා මේ Wet n Wild ලගේ මේ ලිප්ස්ටික් එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ලස්සන බ්‍රවුන් කලර් එකක් නේද අපේ බ්‍රවුන් ස්කින් එකට? ලිප්ස්ටික් එක ඇප්ලයි කරාට පස්සේ ලිප්ස් වලට මොයිස්චරයිසින් එෆෙක්ට් එකක් එනවා. හරිම කම්ෆර්ටබල් ලිප්ස් වලට. සුපර් ලොං ලාස්ටිං ලිප්ස්ටික් එකක් නම් නෙවෙයි. පැය 4ක් 5ක් 6ක් වගේ මේක තියාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා try කරලා බලන්න. Thanks for watching. මං Happiness Seeker.